ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදය මගින් ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානයේ පිරිනමන බවත් අනෙකුත් සියලු ආගම් වලට පිරිනමන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතරම බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් විය යුතු බවත් අවධාරණය කර තිබෙනවා. බුද්ධ ශාසනය මෙන්ම බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස කටයුතු කරන සංඝයා වහන්සේලා ආරක්ෂා කිරීමත් චිරාත් කාලයක් පැවත ආ සංඝ පරපුරේ පිළිවෙත් හා ඊට ආවේනික සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමත් රජයේ මුඛ්‍ය පරමාර්ථය විය යුතු පසුබිමක වර්තමාන රජයේ එම සංස්කෘතික උරුමයන් නොසලකා හරිමින් කටයුතු කරන ආකාරය පෙනෙන්නට තිබෙන බැවින් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා පහත සඳහන් ප්‍රශ්න මම රජයේ වෙත යොමු කරමි. 1979 අංක 64 දරන පිරිවෙන් අධ්‍යාපන පනත සංශෝධනය කිරීම සඳහා රජය උත්සාහ ගනිමින් සිටින්නේද? එසේනම් එම යෝජිත සංශෝධන මොනවාද? මෙම පිරිවෙන් අධ්‍යාපන පනත සංශෝධනය කිරීමට පසුබිම් වුණු කරුණු කාරණා කවරේද? පිරිවෙන් අධ්‍යාපන පනත සංශෝධනය කිරීම හරහා කෘත්‍යාධිකාරී හිමිවරුන් වෙත පනත මගින් ලබා දී ඇති බලතල සහ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා රජය උත්සාහ ගනිමින් සිටින්නේද? පිරිවෙන්හි ඉගැන්වීම් කටයුතු සිදු කරන ගිහි ආචාර්යවරු වෙනුවෙන් පිරිවෙන් අධ්‍යාපන පනතට පටහැනි ආකාරයේ බලතල හෝ වරප්‍රසාද ලබා දීම සඳහා රජය උත්සාහ කරමින් සිටින්නේද? එසේනම් ඊට පාදක වූ කරුණු මොනවාද? විශේෂයෙන්ම පිරිවෙන් අධ්‍යාපනය සම්භාවත් අධ්‍යාපනයක් එක සම්ප්‍රදානුකූල ඉගැන්වීමේ රටාවෙන් බැහැරව ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක්. එනිසා මේ ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරක් අපි රජයෙන් බලාපොරොත්තු වෙනවා. පිරිවෙන් අධ්‍යාපනයේ විෂය නිර්දේශය සංශෝධනය කිරීම සඳහා යෝජිත රජයේ ඉදිරි වැඩපිළිවෙල කුමක්ද? මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ කුමන විෂයන් අරබයාද? මේ සඳහා යෝජිත කාල රාමුව කුමක්ද? බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහා කැපවන ශාසනලදී භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කර ගැනීම සඳහා රජයේ සතු නිශ්චිත වැඩපිළිවෙලක් පවතින්නේ. බුදුදහමට අගෞරවන අරමුණෙන් හා ශාසන විරෝධී ආකාරයෙන් කටයුතු කරන භික්ෂුන් වහන්සේලා ශාසනයෙන් ඉවත් කිරීම සඳහා වන වැඩපිළිවෙලක් රජය සතු වන්නේද? නොයසේ නම් මේ මන්ද ඒ සඳහා පවතින නීති ශක්තිමත් කළ යුතු බව රජය පිළිගන්නේද? විශේෂයෙන්ම බුදුදහම විකෘති කරන විවිධ කණ්ඩායම් අද නිර්මාණය වෙලා තිබෙනවා. විවිධ ආකාරයේ පාර්ශවකරුවන්ගේ දේශීය සහ විදේශීය අනුග්‍රහයන් ලබාගෙනයි මේ විකෘති කිරීමට මුල පුරන්නේ. මේ පිළිබඳව වහාම පියවරක් රජය ගත යුතුයි. මොකද්ද ගන්න පියවර කියලා මම අහන්න කැමතියි. 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 41 සහ 42 වගන්ති මගින් සංඝ පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් ලබා දී ඇති නිත්‍යානුකූල ආරක්ෂාව ප්‍රමාණවත් බව රජය සිතන්නේ. නොයසේ නම් එම වගන්ති සංශෝධනය කිරීම සඳහා යෝජිත රජයේ ඉදිරි වැඩපිළිවෙල කුමක්ද? අත්ත වශයෙන්ම නායක ස්වාමීන් වහන්සේලාගේ මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ඉල්ලීමක් මේ 41 42 වගන්ති සංශෝධනය කරලා සංඝ පරපුරට ලබා දෙන ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කරන්නයි කියන කාරණා. ඒ වෙනුවෙන් රජය ගන්න පියවර මොකක්ද කියලා අපි අහන්නට කැමතියි. 2025 වසරේදී බුද්ධ ශාසන අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදන ප්‍රමාණය කොපමණද? එහි භෞතික හා මූල්‍ය ප්‍රගතිය කෙබඳුද? 2026 වසරේදී බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු
අමාත්‍යංශය යටතේ බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් රජය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් මොනවාද? එම වැඩසටහන් වෙනුවෙන් මෙවර අයවැයේදී වෙන් කළ ප්‍රතිපාදන වෙන්වෙන්ව දක්වන්නේද? ස්තුතියි. විශේෂයෙන්ම මම ගරු අමාත්‍යතුමාට පෙන්වලා දෙන්න කැමතියි. ඔබතුමාගේ පිළිතුරෙන්ම ඉස්මතු වුණා 2025 වසරේ වෙන්වුණු මුදල රුපියල් මිලියන 3484යි. 2026ට වෙන්වුණු මුදල මිලියන 2154යි. ගණන් හදලා බැලුවහම ඒකේ තියෙනවා ගරු කතානායකතුමා මිලියන 1330ක අඩුවීමක්. විශේෂයෙන්ම අපි යෝජනා කරනවා එහෙම අඩු කිරීමක් සුදුසු නැහැ. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම බුද්ධ ශාසනයට සුවිශේෂී ස්ථාවරයක් ලබා දීලා තිබෙන මොහොතක වෙන් කරපු මුදල 3484 සිට 2154 දක්වා අඩු කිරීම සුදුසු නැහැ. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමියට මම යෝජනා කරන්න කැමතියි විශේෂයෙන්ම ධර්මාචාර්ය ගුරු සංගමය ඉදිරිපත් කරලා තිබෙනවා මේ ධර්මාචාර්ය ගුරුපත්වීම් ලබා දීම ක්‍රියාත්මක කරලා නැහැ. ඒ වගේම දහම් සරසවි උසස් ඩිප්ලෝමා ධාරීන්ටත් ඒ පත්වීම් ටික ලබා දීලා නැහැ. 600ක් විතර ඉන්නවා එතන. ඒ වගේම ධර්මාචාර්ය විභාගයේ සමත් වුණු 14000ක් සිටිනවා. කරුණාකරලා මේ කාරණා පිළිබඳව අවධානය යොමු කරලා මේ ධර්මාචාර්ය ගුරුපත්වීම් ලබා දීමත් දහම් සරසවි උසස් ඩිප්ලෝමා ධාරීන්ට පාසල් ගුරුපත්වීමත් ඉක්මන් කරවන්නේ කියන එක යෝජනා කරමින් විශේෂයෙන්ම බුද්ධ ශාසන අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා ප්‍රතිපාදන කප්පාදු කරන්න නැතුව ප්‍රතිපාදන වැඩි කරන්නට තවමත් කාලය තියෙනවා. ඇත්ත වශයෙන්ම මුදල් තියෙන ඕන තරම් අර කිව්ව විදිහට භාණ්ඩාගාරයේ පිරි ඉතිරි ගිහිලා තියෙනවා. ඒ වෙන මොනක් නිසා මේ රටේ ජනතාවගේ කරපිට බදුවර පටවලා IMF කියනකට වැඩිය ටැක්ස් ගහලා බදු ආදායම ලබලා තියෙනවා. ඒ බදු ආදායම උපයෝගී කරගෙන බුද්ධ ශාසන අමාත්‍යාංශයට වෙන් කරපු මුදල් ටික වැඩි කරන්නයි කියලා අපි මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. செய்திகளை உடனுக்குடன் தெரிந்து கொள்ள உடனே சப்ஸ்கிரைப் பண்ணுங்க.